2007 A level 49 වෙනි ගාන. හොඳේ 2007 49 වෙනි ගාන. මේ ගානේ මොකද්ද කියන්නේ බලන්න. ඒ කියනවා මේ ඒ රූපයේ ආකාරයට භ්‍රමණය වෙන මැද කණුවකට සවිකර ඇති සායත්තව කරකැවෙන පරිවාරක කූඩු කට්ටල 4කින් සැරසිල්ලක් සමන්විත වේ. එතන මෙහෙම තියෙනවා සැරසිල්ලක් පරිවාරක කූඩු කට්ටල 4ක් තියෙනවා. ඔය වෙසක් කූඩු තියෙන්නේ. හරි පරිවාරක කූඩු කට්ටල 4ක් තියෙනවා. මෙතනනොත් ඔහම තියෙනවා. නේ? ওই වගේ. ඊට පස්සේ අහනවා සෑම භ්‍රමණයක්ම සිදුවන්නේ සිරස් අක්ෂ වටාය පහත් දක්වා ඇති භ්‍රමණ විදි අතුරෙන් කුමක් සම්පූර්ණ සැරසිල්ලට වඩාත් හොඳම ස්ථායීතාවය සපයද. පුතේ මොකද්ද මේ ස්ථායීතාවයේ කතාව? ඔයා දන්නව කෝණික ගම්‍යතා සංස්ථිතිය ගැන නේද? මොන හරි පද්ධතියකට කෝණික ගම්‍යතාවයක් ලැබිලා තියෙනවා නම් එයා ඒ කෝණික ගම්‍යතාව පහසුවෙන් වෙනස් කරගන්න බලන්නේ නැහැ. එහෙනම් වඩාත් වැඩි ස්ථායීතාවයක් එන්නේ වැඩි කෝණික ගම්‍යතාවක් තියෙනකොට. තේරුණාද? වැඩි ස්ථායීතාවයක් එන්නේ වැඩි කෝණික ගම්‍යතාවක් තියෙනකොට. ඉතින් ඒතර මේ ආකාර කැවෙන්නේ මේ පැත්තට නම් කෝණික ගම්‍යතාව එන්නේ මොන පැත්තටද? දකුණත් නීතියෙන් කෝණික ගම්‍යතාවෙන් උඩ පැත්තට. මුගේ කෝණික ගම්‍යතාව උඩ පැත්තට. මේ ආකාර කැවෙන්නේ මේ පැත්තට නම් උගෙත් උඩ පැත්තට. මෙයත් ඒ පැත්තට නම් උගෙත් උඩ පැත්තට. මෙයත් ඒ පැත්තට කරකැවෙනවා නම් එයාගෙත් උඩ පැත්තට. මෙයත් ඒ පැත්තට කරකැවුනොත් එයාගෙත් උඩ පැත්තට. එහෙම වුණොත් නේද හැමෝගෙම කෝණික ගම්‍යතාව එකම පැත්තට ඇවිල්ලා වැඩිම කෝණික ගම්‍යතාවක් එන්නේ. එහෙනම් ඔක්කොම එක පැත්තට කරකැවෙද්දි වඩාත් වැඩිම ස්ථායීතාවය එනවා. හරි? එහෙනම් උත්තරේ මොකද්ද බලන්න. 4ද කොයි? කෝණික ගම්‍යතාව පහසුවෙන් වෙනස් වෙන්නේ නැහැ නේ. වැඩි කෝණික ගම්‍යතාවක් තියෙනකොට වැඩි ස්ථායීතාවයක් තියෙනවා.